මාක් තුමාගේ සුවිශේෂයේ 12 වන පරිච්ඡේදයේ 28 වන වගන්තිය සිට 34 වන වගන්තිය දක්වා විනයධාරයන්ගෙන් කෙනෙක් පැමිණ ඔවුන් එකතු වී උන්වහන්සේ සමග විවාද කරනු අසා උන්වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බවද දැක සීල ආඥා අතරින් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක්දයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ශ්‍රේෂ්ඨතම ආඥාව මේය. ඊශ්‍රායෙල් වැසියනි අසන්න. අපේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ එකම සමිදානන් වහන්සේය. නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු වීරියෙන්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. දෙවැන්න මේය. නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මේට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතයි වදාළසේක. එවිට විනයධරයා උන්වහන්සේට පිළිතුරු දෙමින් ගුරු දේවේනි, එය සැබෑය. උන්වහන්සේ එකම තැනැන් වහන්සේයයි ඔබ කීවා හරිය. උන්වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැත. මුළු හෘදයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු බුද්ධියෙන්ද, මුළු වීරයෙන්ද උන්වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයයි කීවේය. ඔහු ගෙතරම් තෙහෙරුම් පැහැදුම් ඇතිව පිළිතුරු දුන්නේදයි ජේසුස් වහන්සේ දැක ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහි යයි ඔහුට වදාළසේක. ඉන්පසු උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට ධෛර්යයක් නොවිය. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමිදානන් වහන්සේගේ සුබවදන අද දින අපි හැම කෙනෙකුටම පවසනවා අපගේ ජීවිතයේ අපි දැනගත යුතු දෙයක්. ඒ තමයි ශ්‍රේෂ්ඨතම ආඥාව. ස්වාමින්වහන්සේ අද දවසේදී ඒ විනයධරයන්ගෙන් කෙනෙක් උන්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේ අනිත් අයත් එක්ක විවාද කරනවා අහලා උන්වහන්සේ මැනවින් පිළිතුරු දුන්න නිසා ස්වාමින්වහන්සේගෙන් අහනවා මේ ප්‍රශ්නේ සියලු ආඥා අතරින් ශ්‍රේෂ්ඨතම ආඥාව කුමක්ද කියලා. සමහර වෙලාවට මේ විනයධරය ස්වාමින් වහන්සේ ගැන පැහැදීමක් ඇතිව මේ ප්‍රශ්නේ අහන්නට ඇති. අනිත් පැත්තෙන් බලනකොට ස්වාමින් වහන්සේව අපහසුතාවයකට පත් කරන්නට මේ ප්‍රශ්නේ අහන්නටත් ඇති කියලා හිතන්නට පුළුවන්. ඒ මන්ද විනයධරයේ පරිසිවරු හැම මොහොතකම ස්වාමින් වහන්සේට විරුද්ධව නැගී සිටපු නිසා, ස්වාමින් වහන්සේ විවේචනය කරන්න බලන් හිටපු නිසා, ස්වාමින් වහන්සේත් ඔවුන්ගේ වැරදි ප්‍රසිද්ධියේ විවේචනය කරපු නිසා, එසේනම් ස්වාමින් වහන්සේගෙන් අහනවා ශ්‍රේෂ්ඨතම ආඥාව කුමක්ද කියලා. ස්වාමින් වහන්සේ ඔහුට පිළිතුරු දෙනවා. උන්වහන්සේ කියනවා ශ්‍රේෂ්ඨතම ආඥාව තමයි අපේ ස්වාමින් වන දෙවියන් වහන්සේ එකම සමිදානන් වහන්සේ, සැබෑ එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරන්න. පළවෙනි පනත. ස්වාමින් වහන්සේ තවදුරටත් කියනවා නුඹේ මුළු හෘදයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු බුද්ධියෙන්ද, මුළු වීරයෙන්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්නට කියලා. මට තේරෙන විදිහට මීට වඩා ප්‍රේම කරන විදිහක් නැහැ. ස්වාමින් වහන්සේ උපරිම ලෙස ප්‍රේම කරන ආකාරය අපිට කියලා දුන්නා. ඒකේ කිසිම අඩුපාඩුවක් නැහැ. අංග සම්පූර්ණයි. කොහොමද ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට උන? ස්වාමීන් වහන්සේ අද අපිට පැහැදිලිව කියනවා. ස්වාමීන් වහන්සේ කිව්වේ මුළු හෘදයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු බුද්ධියෙන්ද, මුළු වීරයෙන්ද ප්‍රේම කරන්න කියලා. ස්වාමීන් වහන්සේ මෙතන නවතින්නේ නැහැ. උන්වහන්සේ කියනවා දෙවෙනි ආඥාව මෙන්න මේක. නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. උන්වහන්සේ කියනවා මීට වඩා නම් ශ්‍රේෂ්ඨතම වෙන ආඥා නැහැ කියලා. විනයධරයා උන්වහන්සේට කියනවා ඒ සැබෑයි. ගුරු දේවේනි කියලා ස්වාමීන් වහන්සේට කියනවා. උන්වහන්සේ එකම තැනන් වහන්සේ කීවා හරියටම හරි. උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. ප්‍රේමවන්තේනි, විනයධරයා කොච්චර තේරුම් පැහැදුම් ඇතිව කතා කෙරුවද කියලා කිව්වොත් ස්වාමින් වහන්සේ කියනවා ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නේය කියලා. ස්වාමීන් වහන්සේ අපිටත් කියන්නට ඕන අන්නේ දේ තමයි. අපිත්
ඒ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් ආදරය කරනවා නම් ඒ ආදරය නැවත අපේ සහෝදර සහෝදරියන්ටත් දෙනවා නම් ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ ඒ දෙම තමයි ඔබ ස්වර්ග රාජ්‍යයට නුදුරුව සිටින්නේ කියලා. අපි ආශා කරන්නට ඕන අන්න ඒ தത്വෙටපත් වෙන්න. ස්වාමීන් වහන්සේගෙන් වරප්‍රසාද අයදිමින් අද යාඥා කරමු මේ ශ්‍රේෂ්ඨතම ආඥා අපගේ ජීවිතේ අපි නොපිරිහෙලා පිළිපදිමු. ඒ ක්‍රියාවට නංවමු. ඒ ක්‍රියාවෙන් අපි පෙන්වමු. ස්වාමීන් වහන්සේ අපගේ එකම දෙවියන් වහන්සේ ඒ උන්වහන්සේ වෙතට හැරිලා අපගේ මුළු ජීවිතේ පුරාවටම අපි උන්වහන්සේට ප්‍රේම කරමු. ස්වාමින් වහන්සේව සමග වනසේක්වා සියලු බලදේ මහොත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.